පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකට උන්වහන්සේ නමකට සද්ධා ගෞරවයෙන් කෙනෙක් වන්දනා කරනවා නම් ඒ වඳින්න ලැබීම පවා ඒ කෙනාට සුගතිය උපදින්න හේතු වෙන කාරණයක්. බුදුරජාණන් වහන්සේ දවසක් උන්වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝකෙ දිහා බලනකොට දැක්කා වයසක අම්මා කෙනෙක් මේ අම්මට ජීවත් වෙන්න ඊටාම සුළු කාලයයි තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අම්මට ධර්මය අවබෝධ කරගන්න ලොකු නුවණක් දියුණු කරගන්න ආයුෂක් නැහැ. හැබැයි සුගතිය උපදින්න නම් පිනක් මතු කරලා දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන ආනන්දය තථාගතයන් වහන්සේ පිටුපසින් එන්න කියලා බුදුරජාණන් වහන්සේ වැඩම කරා. අර වයසක අම්මා පාර දිගේ ඉස්සරහට එද්දී ඒ ඉදිරියට බුදුරජාණන් වහන්සේ වැඩියා. වැඩම කරලා අර අම්මා ඉස්සරහින්ම ගිහිලා බුදුරජාණන් වහන්සේ මූණට මූණ තියලා උන්වහන්සේ නතර වුණා. ඒ වෙලේ ආනන්ද හාමුදුරු කියනවා මෑණියනි මේ වැඩ ඉන්නේ මේ මුළු ලෝකෙටම යහපත උදා කරන බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දිහා බලලා වන්දනා කරලා හිත පහදව ගන්න කියනවා. ඉතින් ලොකු ධර්මයක් අවබෝධ කරගන්න නුවණක් නැහැ, බොහොම වයසයි. නමුත් අර කියපු වචනේ ඇහුණට පස්සේ හිත පැහැදුනා. බොහොම සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ දිහා බලලා දන ගහලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එච්චරයි. බණක් දේශනා කරේ නැහැ. ධර්ම දේශනාවක්වත් ගාථාවක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. ආනන්ද අපි ඉස්සරහට යමු කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවොත් එක්ක ඒ පාර දිගේම ඉස්සරහට වැඩම කරා. අර වයසක අම්මා ටික දුරක් යද්දී පාර අයිනේ හිටපු එළදෙනෙක් කුලප්පු වෙච්ච එළදෙනෙක් එහෙම පාරේ දුවගෙන ඇවිල්ලා අර අම්මට ඇනගෙන ගියා. එහෙම පාරෙම මැරිලා ඇදගෙන වැටුණා. ඒ සැනින් දිව්‍ය ලෝකෙ ඉපදුනා විශාල දිව්‍ය විමානයක් ඇතිව. බොහොම සැප සම්පත් ඇතුව ඉපදුනා. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරපු වෙලාවක මේ දිව්‍යාංගනාව දැකලා අහනවා පින්වත් දෙව්දුව මේ තරම් දිව්‍ය සැප සම්පත් විඳින්නේ මේ මනුස්ස ලෝකෙදි මහා විශාල පින්කම් කරන්න ඇති. අන්නේ වෙලාවේ තමයි ඒ දිව්‍යාංගනාව කියන්නේ අනේ ස්වාමීනි මම ලොකු පින් කරපු කෙනෙක් නෙමෙයි. මම බණ භාවනා කරපු කෙනෙකුත් නෙමෙයි. මම ධර්මයක් දැනගෙන හිටියෙත් නෑ. නමුත් මම මරණයටපත් වෙන්න ටික වෙලාවකට කලින් මේ ලෝකෙටම යහපත උදා කරන බුදුරජාණන් වහන්සේ මගේ ඉදිරියට වැඩම කරා. උන්වහන්සේගේ ඉරියව් දැකලා බුදුරජාණන් වහන්සේ ගැන බොහෝම පැහැදීමෙන් මම වන්දනා කරා. අන්නේ පින නිසයි මම මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ කියලා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ නමකට කෙනෙක් සද්ධාවෙන් ගෞරවයෙන් වන්දනා කරනවා නම් ඒ වන්දනා කරන පිනෙන් පවා කෙනෙකුට සුගතිය උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට අදත් ඒ විදිහටම පින් කරගන්න පුළුවන් වන්දනා කරලා. බුද්ධ දේශනාවක සඳහන් වෙනවා තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමේ ඵලං. තිට්ඨන්තේ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටින කාලය තුල. නිබ්බුතේ කියන්නේ පිරිනිවන් පාප කාලය තුලත්. කියන්නේ උන්වහන්සේ ජීවත් වෙලා ජීවමානව වැඩ ඉන්නේ නැද්දිත් පිරිනිවන් පෑවට පස්සේ කෙනෙකුට පුළුවන් සමේ චිත්තේ සමාන සිතුවිල්ලකින් මම මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නමකට වන්දනා කරනවා කියලා ජීවමාන බුදුරජාණන් වහන්සේට සද්ධාවෙන් වන්දනා කරත් පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන යමකට වන්දනා කරත් සමේ චිත්තේ සමේ ඵලං. ඒ සිත සමානයි නම් විපාක සමානයි කියන ප්‍රතිඵල සමානයි. එහෙමනම් පින රැස් වෙන්නේ කොහෙද? චේතනාව තුල. පින රැස් වෙන්නේ අපේ චේතනාව තුල. එතකොට අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හදපු එක්ක බුද්ධ ප්‍රතිමාවකට හරි බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාරිභෝගික වස්තුවක් හැටියට සලකන බෝධීන් වහන්සේ නමකට හරි සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුවකට හරි අපි බොහෝම සද්ධාවෙන් වන්දනා කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරගෙන. ඒ වන්දනා කරනකොට
බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානව පින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අදත් අපිට මේ අවස්ථාව තියෙනවා. මොකද අදත් මේ වෙනකොට දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු කීයද? 2553යි. තව අවුරුදු 2400 ගණනක් යනතෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය, බුද්ධ අධිෂ්ඨානේ සර්වඥ ධාතුන් වහන්සේලා තුලත් උතුම් ශ්‍රීපාදස්ථාන තුලත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය රැඳී පවතිනවා. අවුරුදු 5000ක් යනතෙක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ බුද්ධ ශක්තිය ලෝකේ තියෙනවා. ඒ නිසා අපි වන්දනා කරන හැම ධාතුන් වහන්සේ නමක් තුලම ඊටාම කුඩා ධාතුන් වහන්සේලා පවා, ඒ කියන්නේ අබෑට ප්‍රමාණයට විසිරිච්ච සර්වඥ ධාතුන් වහන්සේ නමකට පවා කෙනෙක් බොහෝම සද්ධාවෙන් වන්දනා කරනවා නම් ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියන අදහසින් ඒ බුදු කෙනෙකුට වන්දනා කරා හා සමානව අප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායනෝ, යම් කිසි කෙනෙක්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති කරගෙන තිබුණා නම් ඒ සියලු දෙනාම සග්ග පරායනෝ, සුගතිය උපත කරා යනවා කියනවා. ආයමත් එක් තැනක බුදුරජාණන් වහන්සේ ගාථාවකින් පෙන්නලා දෙනවා, යේකේචි බුද්ධං සරණං ගතාසේ, යමෙක් බුදුරජාණන් වහන්සේව සද්ධාවෙන් සරණ යනවා නම් නතේ ගමිස්සන්ති අපාය, ඔහු අපායක උපත කරා යන්නේ නැහැ. පහාය මානුසන් දේහං, මේ මිනිස් කය, මිනිස් ශරීරය, මේ මනුෂ්‍ය කය අතහැරියට පස්සේ දේව කායා පරිපූර්ණසන්ති කියනවා. එයා දිව්‍ය ලෝකයක සුගතියක උපත කරා යනවා. එනම් බුදුරජාණන් වහන්සේව සරණ ගිය සැනින්, සද්ධාවෙන් වන්දනා කරපු සැනින් සුගතිය යන්න පවා කෙනෙකුට පින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පින්වතුනි, ඒ තරම් ගුණ තියෙන මේ ලෝකයට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශක්තිය, බුද්ධ අධිෂ්ඨානයේ ලෝකයේ පවතින කාලයකයි ඔබත් මේ මනුස්ස ලෝකයේ ඉපදිලා මනුස්ස ජීවිතයක් ලබලා ඒ සර්වඥ ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ වෙනකොට වැඩ සිටින මේ ලංකාදීපයේ තුල ඉපදිලා ඉන්නේ බෞද්ධයෙක් හැටියට. එතකොට අද බුදුරජාණන් වහන්සේ උපන් ඉන්දියාවේ ගත්තත් ඒ තරම් සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් මේ වෙනකොට නැහැ. ඒ නිසා පින්වතුනි, විශේෂයෙන් මතක තියාගන්න මම ඔබට පෙන්නලා දෙන්නම් බුදුරජාණන් වහන්සේගේ සිරිපා සලකුණු වල තියෙන අදිෂ්ඨාන ශක්තිය ගැන. දැන් කෙනෙකුට සිරිපා සටහනක් ඕන විදිහට හදන්න පුළුවන් අද. දක්ෂ වඩුවෙකුට පුළුවන් ලීයකින් සිරිපා සටහනක් කැටයම් කරන්න. දැකලා ඇති ඕන තරම්. ඒ කැටයම් කරපු සිරිපා සටහන තුල බුද්ධ අධිෂ්ඨානයක්, බුද්ධ ශක්තියක් නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා කියලා වන්දනා කරද්දී ඒ තුලිනුත් පිනක් රැස් වෙනවා. ඊළඟට පිත්තල වලින් ඔබ දැකලා ඇති ලස්සනට වක් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල. නමුත් මේ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සටහන නේද කියලා වන්දනා කරද්දී පින් රැස් වෙනවා. නමුත් මේ වෙනකොට බුද්ධ අධිෂ්ඨානයේ බුද්ධ ශක්තිය පිහිටවපු සිරිපා සටහන් 4යි ලෝකයේ තුල පවතින. එයින් එකක් මේ ලංකාවින් අපට උරුම වෙලා තියෙනවා. ඔබ දන්නා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි අවුරුද්දේ 8 වෙනි අවුරුද්දේ කැලණියට වැඩම කරා. කැලණියට වැඩම කරලා එතනින් බුදුරජාණන් වහන්සේ වැඩම කරේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනයේ මත සිරිපා සලකුණක් පිහිටවන්න සමන්ත කූට පර්වතයේ මුදුනේ. එතකොට මේ කන්ද මුදුනේ ඇයි බුදුරජාණන් වහන්සේ මේ උස තැනක ගිහිල්ලා මේ කන්දක් උඩ සිරිපා සලකුණ පිහිටෙව්වේ? ආරාධනය කරේ මිනිස්සු නෙමෙයි, දෙවියන්. එතකොට සුමන සමන් දෙවියන් ආරාධනා කරේ දෙවියන්ට වන්දනාමාන කිරීම පිණිස සිරිපා සලකුණක් පිහිටවන සේක්වා කියලා. එතකොට තියෙන පිරිසිදුම තැනක සුමන සමන් දෙවියන්ගේ අඩවිය තමයි සිරිපාද කඳු යාය. ඒ කඳු යායෙම විමාන කරගෙන ඉන්න දේවතාව තමයි සුමන සමන් දෙවිය. එතකොට ඒ කන්ද මුදුනේම ගල් පර්වතයේ මුදුනේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තියෙන් සිරිපා සටහන පිහිටෙව්වේ
ඔබ දැකලා ඇති මැටි පිඩක අපිට පුළුවන් පාසලකුණක් පිහිටවන්න. මැටි ගොඩක් උඩ හිටගත්තට පස්සේ යටිපතුල පිහිටනවද නැද්ද? මැටි වල ඉරිලා පිහිටනවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන ශක්තියෙන් අර ගල මෙලෙක් වෙන්න අදිෂ්ඨාන කරලා බුද්ධ ශක්තියෙන් ඒ ගල මත උන්වහන්සේගේ සිරිපා සලකුණ පිහිටෙව්වා. දැන් සාමාන්‍යයෙන් අපි යටිපතුලක් ගත්තාම වලවල් තියෙනවා. ඇඟිලි ඇස්සේ සිදුරු තියෙනවා. අපි පොළවේ පාදයේ තියලා යද්දි මුළු පාදේම පොළව ස්පර්ශ වෙනවද? නැහැ. නමුත් පාදේම පොළව ස්පර්ශ කරන සතෙක් ඉන්නවා. ඒ කවුද? හස්තිය. ඇතාගේ පාදේම පොළව ස්පර්ශ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ යටිපතුල ගැන ධර්මයේ සඳහන් වෙනවා සුප්පතිට්ඨිත පාද. ඒ නිසා අපි කියන සිරිපතුලක්. සාමාන්‍ය මිනිස්සෙකුගේ නැති උතුම් ගුණ ධර්මයන්ගෙන් පිහිටවපු උත්තම සිරිපතුලක් තමයි බුදුරජාණන් වහන්සේට පිහිටලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ පාදයේ තියද්දි මුළු පොළොවම පාදයේ ස්පර්ශ කරනවා. යටිපතුලේ වලවල් නැහැ. පාදයේ සමයි සුප්පතිට්ඨිත පාද. සමාන පාදයක් තියෙන්නේ. මස් වලින් පිරීලා තියෙන යටිපතුල. ඊළඟට ඒ සිරිපතුලේ තියෙනවා දහසක් නිම් වලලු වලින් යුතු චක්‍ර ලකුණු පිහිටලා තියෙනවා. උන්වහන්සේ අසංකේය හතරකුත් කල්පලක්ෂයක් පුරාවට දාන ආදී පාරමී ධර්මයන් දස පාරමී ධර්මයන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට දියුණු කරගෙන ඇවිල්ලා ඒ පිනේ විපාකයක් හැටියටයි කෙනෙකුට පින මෝරනකොට තමයි තමන්ගේ ශරීරයක් තුල මහා පුරුෂ ලක්ෂණ මතුවෙන්නේ. මහා පුරුෂ ලක්ෂණ ඇතුව ලෝකේ උපදින්නේ ඒ වගේම සංසාරිකව පින්කම් කරපු ගොඩාක් පින් දහම් කරපු සක්විති රජ කෙනෙක් තුලත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ ශරීරයක් තුලත් පමණයි මහා පුරුෂ ලක්ෂණ 32ක්ම පිහිටන්නේ. ඒ අතර බුදුරජාණන් වහන්සේ දැන් අපි දන්නවා අපි ඔබ කල්පනා කරන්න ඔබ ගැන පොළොවේ කොච්චර අපි ඇවිදගෙන යනවද? දැන් පුංචි වැලි තලාවක අපි ඇවිදගෙන යද්දී පාසලකුණ පොළොවේ පිහිටනවද නැද්ද? පිහිටනවා. පොළොවේ ඇවිදගෙන ගියාට පස්සේ අඩි පාරවල් පාසලකුණු පිහිටනවා. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සිරිපා තබමින් ඇවිදගෙන යද්දී පාදයේ පොළව ස්පර්ශ කරනකොටත් ආශ්චර්යමත් කරුණු කීපයක් ලෝකෙ සිද්ධ වෙනවා. ඒකත් අටුවාවේ විස්තර කරනවා. දැන් අපි පොළවේ ඇවිදගෙන යද්දී ගල් කෑලි යනවා. ගල් තැල්ම වල එන්නේ ඕන තරම් යටිපතුල් වල. ඊළඟට නොයේ කුණු වර්ග, අසූචි වර්ග පෑගෙනවා. කටු වර්ග ඇනෙනවා. වීදුරු කටු පෑගෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නමක් පාදයේ ඔසවලා පොළවට ලං කරනවා සමගම පොළවේ තියෙන උස් තැන් යටට යනවා. වලවල් වගේ තියෙන තැන් ඉස්සිලා එනවා. පොළව සම වෙනවා. අර යටිපතුල සුප්පතිට්ඨිත කියන සමව තියෙන පාදයේ පිළිගන්න පොළව සම තත්වයටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි පොළවේ තියෙන දූවිලි, කුණු, ගල් බොරළු මේවා හරියට හුලඟකට විසිරීලා යනවා වගේ පොළවෙන් ඈතට විසිවිලා ගිහිල්ලා පොළොව පිරිසිදු භාවයටපත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පිරිසිදු වෙන පොළොව මත උන්වහන්සේගේ ශ්‍රී පාදයේ තියලා පාදයේ ඔසවනවා සමගම පාසලකුණ පොළොවෙන් මැකිලා යනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයක් තියෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපතුල් සටහනක්, සිරිපා සටහනක් මේ මහ පොළොව මත ඇවිද යන අපා දෙපාත් සිව්පාදී තිරිසංගත සත්වයන්ටත් කෙලෙස් සහිත සත්වයන්ටත් නොපෑගේවා කියන බුද්ධ අධිෂ්ඨානය. ඒ නිසා සිරිපා සටහන පාදයේ ඔසවනවා සමගම පොළොවෙන් මැකිලා යනවා. නමුත් විශේෂ අවස්ථාවල පමණක් බුදුරජාණන් වහන්සේ සිරිපා සටහන පේන්න සලස්වල අවස්ථා තියෙනවා. ඔබට මතක ඇති මාගන්ධියාවට ධර්මය අවබෝධ කරවපු අවස්ථා. මාගන්ධියාගේ අම්මා තාත්තා තමයි ධර්මය අවබෝධ කරේ. මාගන්ධියාව ධර්මයක් අවබෝධ කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන වෛර බැඳගත්ත මිසක්.
නමුත් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ මාගන්ධියාවගේ දෙමව්පියන්ට අම්මා තාත්තා දෙන්නට සෝවාන් වෙන්න පින තියෙනවා, ධර්මය අවබෝධ කරන්න පිනක් තියෙනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා ඒ දෙමව්පියන්ගේ ඇසට මේ පාසලකුණ යොමු වේවා කියන අදිෂ්ඨානෙන් පොළොව මත පාසලකුණ පිහිටන්න අදිෂ්ඨාන කරලා බුදුරජාණන් වහන්සේ ටික දුරක් ඇවිදගෙන ගිහිල්ලා ගහක් යට වැඩ සිටියා. දැන් ඉන්දියාවේ ඔබ අහලා ඇති ත්‍රිවේදේ කියලා තියෙනවා. ඒ බ්‍රාහ්මණ ආගම්වල ඒ අය ඉගෙන ගන්නවා මේ අංග ලක්ෂණ ශාස්ත්‍රය ගැන පවා. ඒ නිසා ඒ අය දන්නවා මහා පුරුෂ ලක්ෂණ ගැන, පුද්ගලයන්ගේ තියෙන අංග ලක්ෂණ ගැන. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ භාවරී කියලා තාපසයෙක් ඉඳලා තියෙනවා, මහා පුරුෂ ලක්ෂණ කීපයක්ම තිබ්බ. එතකොට ඒ වගේ සමහර පුද්ගලයෝ තුලත් පින් කරපු අය තුල මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තිබිලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ සිරිපතුල් සටහන දැක්කට පස්සේ මේ දෙමව්පියන්ට හිතුණා මේ නම් සාමාන්‍ය කෙලෙස් සහිත මිනිසෙක් නන් නෙමෙයි. බොහෝම හිතක් දියුණු කරපු, බොහෝම නිවිච්ච ජීවිතයක් ගත කරපු කෙනෙක් වෙන්න ඕන. බොහෝම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්ගේ පාසටහන් තමයි මේ නම් පිහිටලා තියෙන්නේ. මේ කෙනා හොයාගෙන මේ පියවර සටහන් ඔස්සේ බොහෝම පරිස්සමෙන් හොයාගෙන ගියා කොහෙටද ඇවිදගෙන ගිහින් තියෙන්නේ. බලනකොට මේ පියවර සටහන් ඔස්සේ යද්දි දැක්කා පියවර සටහන් අවසන් වෙන තැන ගහක් මුල බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. දන්නේ නැහැ මේ බුදු කෙනෙක් කියලා. හිතුවේ සාමාන්‍ය තාපස ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා. ඒ නිසා යෝජනාවක් කරා. ඔබතුමා ඔවැනි ජීවිතයක් ගත කරගෙන ඉන්න එපා. ඔබතුමා කැමති නැද්ද කියලා ඇහුවා. මේ අපි බොහෝම සිටුවරු, දන්නේ නැහැ මේ බුදු කෙනෙක් කියලා. හිතුවේ තාපසයෙක් කියලා. අපට සැප සම්පත් තියෙනවා, ධනෙ තියෙනවා. ඒ නිසා බොහෝම ලස්සන දුවක් ඉන්නවා. මේ දියණිය විවාහ කරගෙන බොහොම සැපසේ ඉන්න කැමති නැද්ද කියලා ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, තථාගත බුදුරජාණන් වහන්සේ නමක් යටිපතුලකින්වත් මේ සිරිපතුලෙන්වත් පාදයෙන්වත් ඔය දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත මේ කුණු ශරීරයක් ස්පර්ශ කරන්න කැමති නැහැ කියලා. අන්නේ වචනයත් එක්ක අර රූපයේ කෙරෙහි මාන්නයකින් උද්දාමයෙන් හිටපු මාගන්ධියාවට තරහ ගියා. මගේ ශරීරයට, මගේ රූපයට, මගේ ලස්සනට නිඳා කරා කියලා. හැබැයි අර දෙමව්පියන්ට වැටහුණා මේ ශරීරයේ තියෙන ආදීනව පැත්ත. ඒ දෙමව්පිය අම්මා තාත්තා දෙන්නම එතන වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා. දේශනාව අවසන් වෙනකොට සෝවාන් ඵලයටපත් වුණා. එතකොට බලන්න එවැනි අවස්ථාවල කෙනෙකුට ධර්මය අවබෝධ කරවීම පිණිස බුදුරජාණන් වහන්සේ සිරිපතුල් සටහන පේන්න සලස්වපු අවස්ථා තියෙනවා. නමුත් බුද්ධ අධිෂ්ඨානයට අනුව අනික් හැම වෙලාවකම සිරිපතුල පොළොවෙන් මැකිලා යනවා. ඒ නිසා මේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් සටහන් 4ක් හැටියට ලෝකයේ පිහිටලා තියෙනවා. බුද්ධ අධිෂ්ඨානයේ බුද්ධ බලය, ඒ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් පිහිටවපු අධිෂ්ඨාන ශක්තියක් ඇතුව සිරිපතුල් සටහන් 4ක්. එකක් තමයි සිරිපාද කඳු මුදුනේ බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත පිහිටවපු සිරිපතුල් සටහන. ඒ සිරිපතුල් සටහන බුදුරජාණන් වහන්සේ දා පිහිටෙව්වේ අවුරුදු 5000ක් යනතෙක් මේ සිරිපතුල් සටහන නොමැකී පවතිවා කියන බුද්ධ අධිෂ්ඨානය මත. ඒ විතරක් නෙමෙයි, අවුරුදු 5000ක් යනතෙක් මේ සිරිපතුල් සටහන තුල දහසක් නිම්වලලු වලින් යුතු චක්‍ර ලකුණු නොමැකී පවතිවා කියන බුද්ධ අධිෂ්ඨානය මත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ වෙසක් පුන් පොහෝ දවසක. පිරිනිවන් පාල හරියටම අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසක ওই සිරිපතුල් සටහන මැකිලා යනවා. ඒ විදිහටයි ධර්මයේ විස්තර වෙන්නේ. ඒ තමයි පළවෙනි සිරිපා සටහන. එතනින් බුදුරජාණන් වහන්සේ ආයමත් දඹදිවට වැඩම කරා. ඒ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ඉන්නේද්දි තමයි දෙවනි සිරිපා සටහන පිහිටවන්න අවස්ථාවක් සැලසුනේ. තමයි ඔබ අහලා ඇති මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ ගැන. පුන්නහාමුදුරුව ගැන ඔබ අහලා ඇති. පුන්නහාමුදුරුව කියන්නේ සුණාපරන්ත ජනපදයට ගිය කෙනෙක්.
සුනාපරන්තය කියලා අද අපි හඳුන්වන්නේ කොහෙද? සෞදි අරාබිය, ඇෆ්ගනිස්තානයේ වගේ පැත්ත. සේදමාවත ඔස්සේ ඉස්සර ඉන්දියාවේ ඉඳන් ගැල්වල කරත්තවල නැගලා වෙළඳාමේ ගිහින් තියෙනවා මේ ප්‍රදේශවලට. ඒ පැත්තේ ඉඳලා තියෙන බොහොම දරුණු මිනිස්සු. අදත් ඉන්නේ දරුණු මිනිස්සු. එතකොට ඒ වගේ එදාත් ඉඳලා තියෙන බොහොම දරුණු අය. සුනාපරන්තයට යන්න ලෑස්ති වෙච්ච වෙලාවෙම බුදුරජාණන් වහන්සේ පුන්නහාමුදුරන්ට අහනවා බහලා ඇති පුන්න මේ පැත්තේ මිනිස්සු බොහොම දරුණුයි නේද? පුන්න ඔබ බොහොම හිතලා මතලද මේ තීරණය ගත්තේ කියලා අහනවා. ස්වාමීනි මං කැමැත්තෙන්මයි කියනවා මේ තීරණය ගත්තේ. සුනාපරන්තයට ගිහින් භාවනා දියුණු කරගෙන ධර්මය අවබෝධ කරගෙන ඒ ප්‍රදේශය තුලම වැඩ ඉන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා පුන්න ඒ ප්‍රදේශයේ මිනිස්සු බොහොම දරුණුයි. ඔබට බැන වැදින්න පුළුවන්. නොයේක් නිନ୍ଦා අපහාස කරයි. ඒ වෙලේ පුන්නහාමුදුරු කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතකොට මං හිත හදා ගන්නවා මේ මිනිස්සු මට බැන්නට ගහන්නේ නෑනේ කියලා මං හිත හදා ගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ පුන්න මේ මිනිස්සු බොහොම දරුණුයි. බැරි වෙලාවත් ඔබට අල්ලගෙන ගැහුවොත් පහර දුන්නොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතකොට මම හිත හදා ගන්නවා අනේ මේ මිනිස්සු මේ අතින් පයින් ගැහුවට අවියාවිද වලින් දඬු මුගුරු වලින් මට ගහන්නේ නෑනේ කියලා මං එතකොට හිත හදා ගන්නවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ පුන්න බැරි වෙලාවත් ওই මිනිස්සු දඬු මුගුරු වලින් අවියාවිද වලින් පහර දුන්නොත් එතකොට මං මේ විදියට හිත හදා ගන්නවා කිව්වා අනේ මේ මිනිස්සු කොච්චර හොඳද මේ අවියාවිද වලින් දඬු මුගුරු වලින් මට ගැහුවට මාව මරන්නේ නෑනේ කියලා ඒ විදියට මං හිතනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ පුන්න මේ මිනිස්සු බොහොම දරුණුයි මේ ප්‍රදේශවල. ඒ මිනිස්සු ඔබ මරණයට පත් කරොත් එතකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම හිතනවා මට කොයිතරම් ලාභයක්ද මේ දෙතිස් කුණුප කොටස් වලින් තියෙන මේ නව දොරකින්ම අසූචි වැగిරෙන මේ කුණු ශරීරය මහා පිළිකුල් සහගත දෙයක්. මේක අනිත්‍ය දෙයක්. මේක දරාගෙන ඉඳීමම දුකක්. කවුරු හරි මේ ශරීරයට පහර දීලා මරලා දානවා නම් මේක නැති කරලා විනාශ කරලා දානවා නම් ඒ වෙලාවෙත් මං ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කොයිතරම් ලාභයක්ද කියලා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාළ පුන්න බොහොම හොඳයි සාදු සාදු පුන්න. ඔබ යන්න කීවා. ඔබ මේ ප්‍රදේශයට ගිහිල්ලා ඒ ප්‍රදේශයේ ජනතාවට අනුග්‍රහ පිණිස ඒ ප්‍රදේශයේම වැඩ ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ පුන්නහාමුදුරන්ව පිටත් කරා. එතකොට මේ පුන්නහාමුදුරුව තමයි මේ සුනාපරන්ත ජනපදයේ සේදමාවත ඔස්සේ වැටිච්ච මේ ප්‍රදේශයට ගිහිල්ලා 500 දෙනෙක් මේ පුන්නහාමුදුරුව ළඟ ඒ ප්‍රදේශයේ හිටපු දරුණු මිනිස්සු පුන්නහාමුදුරන්ගෙන් බණ අහලා පැවිදි වුණා. ඒ සියලු දෙනාම රහත් වුණා. පුන්නහාමුදුරුවොත් ඇතුළු. ඒ ප්‍රදේශයේම තමයි කාලයක් වැඩ සිටියේ. මේ සුනාපරන්තයට ගියේ පුන්න මහරහතන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කරා දවසක් සවැත් නුවර ජේතවනාරාමයට. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරා ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සුනාපරන්ත ජනපදයේ මිනිස්සුන්ට ඒ ප්‍රදේශවල බොහෝ සද්ධාවන්ත අය මේ ධර්මයේ කෙරෙහි ධර්ම දේශන අහලා පැහැදීමෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේව දකින්න ආසාවෙන් ඉන්නවා. ඒ නිසා ඒ අයට අනුග්‍රහ පිණිස සුනාපරන්තයට වැඩම කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. නියමිත දවසේ බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩියා සුනාපරන්තයට. අද අපි හඳුන්වන්නේ සෞදි අරාබිය. ඇෆ්ගනිස්තානයේ වගේ ප්‍රදේශ හරහා බුදුරජාණන් වහන්සේ වැඩම කරේ. එතකොට මේ සේදමාවත ඔස්සේ වැටිච්ච අර බාමියන් බුද්ධ ප්‍රතිමා තමයි විනාශ කරේ. එතකොට ඒ ප්‍රදේශයට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අටුවාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මක්කම මකුලව කියන විහාරයේ වැඩ සිටියා කියලා සතියක්. ඒ සතියක් වැඩ සිටීමින් මේ ප්‍රදේශවල ඉන්න අයට ධර්ම දේශනා කරලා ඒ අයට ධර්ම අවබෝධය කරලා බුදුරජාණන් වහන්සේ ආයෙමත් ජේතවනාරාමයට වැඩම කරන්න සූදානම් වෙච්ච වෙලාවේ පුන්න මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා අනෙකුත් සද්ධාවන්ත අයත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයෙන් වැඩම කරාට පස්සේ මේ පලාතම හිස් වුණා වගේ පාළුවක් අපට දැනෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්
අපට වන්දනාමාන කරගන්න පූජනීය වස්තුවක් පූජනීය සලකුණක් හෝ මේ සුණාපරන්තේ තුල පිහිටවන සේක්වා කියලා ආරාධනා කරා. අන්නේ ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ දා මකුලව මක්කම කියන විහාරස්ථානයේදී දෙවනි සිරිපතුරු සටහන තැබුවා. මේ සිරිපා සටහනත් අවුරුදු 5000ක් යනතෙක් නොමැකී පවතිවා කියන බුද්ධ අධිෂ්ඨානයේ මත. එතකොට අද මේ වෙනකොට බෞද්ධයන්ට මේ ප්‍රදේශයකට යන්න බෑ. නමුත් කවුරු හෝ වේවා ලක්ෂ ගාණක් ඒ සිරිපතුරු සතහන්ට වන්දනා කරන්නේ නැද්ද? වඳිනවා. ඉතින් කවුරු හරි වඳිනවා දහස් ගාණක් ලක්ෂ ගාණක් පිරිලා වන්දනාමාන කරනවා. එතනින් බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරා දඹදිව මධ්‍ය දේශයේ තියෙන නර්මදා කියන නදිය අසලට. නර්මදා නදිය නාග ලෝකේ නාගයන් අරක්ගත්ත විමාන කරගත්ත ලොකු නදියක් ගංගාවක්. බුදුරජාණන් වහන්සේ මේ නර්මදා නදිය අසල ගහක් යට වැඩ සිටියා. භික්ෂූන් වහන්සේලා තේ අසල භාවනානුයෝගී වැඩ සිටියා. මේ නර්මදා නදියටත් ඒ අසල තිබ්බ වෘක්ෂ වලටත් විමාන කරගත් දෙවි දේවතාවුන් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරා. අර නදියට අරක්ගත් නාග ලෝකේ නාගයන් ඉක්මනට පණවිඩය ඇරියා නාග රජුරවන්ට බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. මේ නදිය අසලට වැඩම කරලා නාගයන් පිරිවරාගත් නාග රජුරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආරාධනයක් කරා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නාග ලෝකේ නාගයන් වන අපටත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනාමාන කරන්න උතුම් සිරිපා සටහනක් පිහිටවන සේක්වා කියලා ආරාධනා කරා. ඒ තුන්වෙනි ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ නාගයන් අරක්ගත් නාගයන් විමාන කරගත් මේ නර්මදා නදී තීරේ ගලාගෙන යන මේ නදියේ ගල් තලාවක් මත බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයේම බුද්ධ අධිෂ්ඨානයක් මත තුන්වෙනි සිරිපා සටහන තැබුවා. මේ උතුම් සිරිපතුල් සටහනත් අවුරුදු 5000ක් යනතෙක් නොමැකී පවතිවා කියන බුද්ධ අධිෂ්ඨානයේ මත. අද මේ වෙනකොට ඒ සිරිපතුල් සටහන අපට හොයාගන්න නැහැ. නමුත් ඒ සිරිපතුල් සටහන තැබුවේ කාගේ ආරාධනාව මතද? නාග ලෝකේ නාගයන්ගේ ආරාධනාව මත. එතකොට මනුස්ස ලෝකේ අපිට හොයාගන්න බැරි වුණත් නාග ලෝකේ නාගයන් අදටත් ඒ සිරිපතුල් සටහන ආරක්ෂා කරමින් වන්දනාමාන කරනවා ඇති. දැන් බලන්න ලංකාවේ සිරිපාද කඳු මුදුනේ තියෙන සිරිපා සටහන දෙවියන්ගේ ආරාධනාව මතයි සමන්ත කූට පර්වතයේ මුදුනේ දා බුදුරජාණන් වහන්සේ පළවෙනි සිරිපා සටහන තැබුවේ. එතකොට ලංකාවේ ඉන්න අපි මේ මනුස්ස ලෝකේ ඉන්න අය සිරිපාද යන්නේ අවුරුද්දකට මාස කීපයයි. හැමදාම යනවද? අවාරිටත් යනවද? නෑ. නමුත් හැමදාම ඒ සිරිපා සටහනට වන්දනාමාන කරන්නේ, ඒ සිරිපා සටහනට පුද පූජා පවත්වන්නේ, ඒ සිරිපා සටහන ආරක්ෂා කරගෙන ඉන්නේ දිව්‍ය ලෝකවල දෙවියන් ඇතුළු දේවතාවුන්. ඒ නිසා දෙවියන්ගේ ආරාධනාව මත පිහිටපු ඒ සිරිපා සටහනට නිරන්තරයෙන් දෙවියන් වන්දනාමාන කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එදා නර්මදා නදී තීරයේ තුන්වෙනි සිරිපා සටහන තබලා එතනින් වැඩම කරා සච්චබද්ද කියන පර්වතයට. සච්චබද්ද පර්වතයේ පිහිටලා තියෙන දකුණු ඉන්දියාවේ අදටත් තියෙනවා. මේ සච්චබද්ද පර්වතයේ මුදුනේ හිටිය තාපසෙක්, සච්චබද්ද තාපසයා. සච්චබද්දමයි යාගේ නම, තාපසතුමාගේ. ඒ නමෙන් තමයි මේ කන්ද එදත් හැඳින්වුවේ, අදත් හඳුන්වන්නේ. අද ටිකක් නම වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ තාපසාරාමේ විශාල පිරිසක් හිටියා. මේ තාපසයාගේ ගෝලයෝ, ගෝල පිරිස පැවිදි වෙච්ච අය. බුදුරජාණන් වහන්සේ දා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලද්දි දැක්කා මේ සච්චබද්ද තාපසතුමාටත් අර ශිෂ්‍ය පිරිසටත් ධර්මය අවබෝධ කරන්න රහත් වෙන්න පින තියෙනවා. නමුත් මේ අය නොඑක් මිත්‍යා අදහස් දරාගෙනයි මේ තාපසාරාමයේ තුල වැඩ සිටින්නේ. ඒ නිසා ඒ අයට ධර්මය අවබෝධ කරවන අදහසින් බුදුරජාණන් වහන්සේ දා නර්මදා නදී තීරයේ අසල ඉඳන් වැඩම කරා සච්චබද්ද පර්වතයේ මුදුනේ තිබ්බ තාපසාරාමයට.
වැඩම කරලා මේ සත්‍යබද්ද තාපසතුමා ඇතුළු වර සියලුම අනුගාමිකයන්ට, එයාගේ ගෝල බාලයන්ට, මේ ශ්‍රාවකයන්ට ධර්ම දේශනා කරා. ඒ දේශනාව අවසන් වෙනකොට සත්‍යබද්ද තාපසතුමා ඇතුළු ශිෂ්‍ය පිරිස සියලු දෙනාම උතුම් ධර්මය අවබෝධ කරගෙන සියලුම කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අරහත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ අයට ධර්මය අවබෝධ කරවලා ආයමත් තමන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාම පුණ්‍ය භූමියට වැඩම කරන්න සූදානම් වෙච්ච වෙලාවේ සත්‍යබද්ද මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරපු ඒ ප්‍රදේශවල හිටපු සද්ධාවන්ත පිරිසත් ආරාධනාවක් කරා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශයෙන් වැඩම කරාට පස්සේ මේ පලාතම පාළුවට ගියා හිස් වුණා වගේ හැඟීමක් අපට ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපට සද්ධාව භක්තිය ඇති කරගෙන තුනුරුවන් කෙරෙහි සද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා හා සමානව නිතර වන්දනා කරන්න පූජනීය සලකුණක් මේ පර්වතයේ මුදුනේ පිහිටවන සේක්වා කියලා ආරාධනා කරා. ඒ හතරවෙනි ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේදා සත්‍යබද්ද පර්වතයේ මුදුනේ ගල් තලාවක බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ වලින් බුද්ධ අධිෂ්ඨානයෙන් ඒ සිරිපා සටහනක් පිහිටෙව ආයමත් වතාවක් මේ උතුම් සිරිපතුල් සටහනත් අවුරුදු 5000ක් යනතෙක් නොමැකී පවතිවා කියන බුද්ධ අධිෂ්ඨානය මත. එතකොට පින්වතුනි, ඔන්න ඔය සිරිපතුල් සටහන් හතර තමයි මේ වෙනකොටත් අදටත් ලෝකේ බුද්ධ ශක්තිය, බුද්ධ බලය, බුද්ධ ගුණය මේ හැම දෙයක්ම රැඳී පවතින උත්තම සිරිපා සටහන් හතරක් හැටියට ලෝකෙ පවතින. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2553ක් මේ වෙනකොට ගෙවිලා ගියාට තව අවුරුදු 2400 ගණනක් යනතෙක්, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් වෙනතෙක්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය, බුද්ධ අධිෂ්ඨානය ඒ සිරිපතුල් සටහන් තුල රැඳී තියෙනවා. හරියටම අවුරුදු 5000ක් අවසන් වෙන තැන ඒ සිරිපතුල් සටහන් හතරම එකවරම ලෝකෙන් මැකී යනවා. එතකොට ඒ සිරිපතුල් සටහන් මැකී යනවත් සමගම තමයි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පවා මේ වෙනකොට ලෝකයේ සර්වඥ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක් ලෝකයේ පුරා වැඩ සිටිනවා. ඒ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා අහසෙම බුද්ධ ශරීරයක් නැවිලා ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් අවසන් වෙන වෙසක් පුන් පොහොව දවසකදී. දැන් සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් වෙනවා බුදු කෙනෙක්ගේ ජීවිතය තුළ පිරිනිවන් පෑම් තුනක් තියෙනවා. එකක් තමයි ක්ලේශ පරිනිර්වාණය, සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා අපි කතා කරනවා. කෙලෙස් පිරිනිවන් පෑම කියන්නේ සියලුම කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වීම. ඊළඟට අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑමක් තියෙනවා. ඒ තමයි එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී කුසිනාරාවේ පිරිනිවන් පෑම. ඒ පිරිනිවන් පාන්නේ බුද්ධ අධිෂ්ඨානයක් ධාතුන් වහන්සේලා තුල පිහිටවලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට කලින් අධිෂ්ඨාන කරනවා තථාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ විදිහටයි පවතින්න ඕනේ. ඒ ධාතුන් වහන්සේලා විසිරෙනවද එහෙම නැත්නම් නොවිසිරී එක කැටියක් හැටියට පවතිනවද කියන එක තීරණය වෙන්නේ බුද්ධ අධිෂ්ඨානය මත. මීට කලින් වැඩ සිටිය කකුසඳ බුදුරජාණන් වහන්සේ, ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම මේ බද්ද කල්පේ පහළ වෙච්ච ධාතු විසිරෙන අධිෂ්ඨානය කරේ නැහැ. උන්වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ධාතුන් වහන්සේලා එකට රත්තරන් කුට්ටියක් වගේ එක කැටියක් හැටියට පැවතුණා. ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා එකම චෛත්‍යයයි ලෝකෙ නිර්මාණය කරලා තියෙන සර්වඥ ධාතු තැම්පත් කරපු. නමුත් මේ මහා බද්ද කල්පේ දෙවනුව පහළ වෙච්ච කොණාගමන බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන්න අධිෂ්ඨාන කරා. ඒ අනුව උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා විසිරුණා. ඒ විතරක් නෙමෙයි, අපි සරණ ගිය ගෞතම බුදුරජාණන් වහන්සේ එදා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී
පිරිනිවන් පාන්න මොහොතකට කලින් අදිෂ්ඨාන කරා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ විදිහට විසිරේවා. විශාල ධාතුන් වහන්සේලා හැටියට කොටස් 7ක් ඉතුරු වුණා. අනිකුත් ධාතුන් වහන්සේලා ඊතා කුඩා කුඩා කොටස් යටතේ බිඳිලා ගියා ප්‍රමාණ 3ක් යටතේ. ඩ්‍රෝන 8කට බෙදුණා. එතකොට මේ එදා ඩ්‍රෝන බමුණ බෙදපු මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ම අදත් මේ වෙනකොට ලෝකේ නොයේක් තැන්වල දිව්‍ය ලෝකේ තියෙනවා සිළුමිනිසෑයි සර්වඥ ධාතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ එක දන්ත ධාතුන් වහන්සේ නමක් මේ වෙනකොට දිව්‍ය ලෝකේ සිළුමිනිසෑයි වැඩ සිටිනවා. ඒ තමයි ඔබ අහලා ඇති ධාතුන් වහන්සේලා බෙදපු වෙලාවේ ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත්ත සර්වඥ ධාතුන් වහන්සේ නමක්. අහසේ හිටපු දෙවිවරුන්ට හංගන්න පුළුවන් කමක් නැහැ. සක්‍ර දෙවියන් කරඬුවක් තියාගෙන අහසේ ඉඳන්ම සත්‍යක්‍රියාවක් කරා. ද්‍රෝණ බමුණා ජටාවේ සංගවගෙන ඉන්න මේ ධාතුන් වහන්සේට වන්දනාමාන කිරීම පිණිස දිව්‍ය ලෝකේ අප සුදුසු නම් මේ ධාතුන් වහන්සේ ජටාවෙන් මිදිලා මගේ කරඬුව මට පිහිටාවා කියලා සත්‍යක්‍රියාවක් කරයි. සැනින් අර ජටාවෙන් මිදිච්ච සර්වඥ ධාතුන් වහන්සේ අහසට පැන නැගලා සක්‍ර දෙවියන්ගේ අතේ තිබ්බ කරඬුව මත පිහිටියා. ඒ සර්වඥ ධාතුන් වහන්සේ අරගෙන ගිහිල්ලා තමයි දිව්‍ය ලෝකේ සිළුමිනිසෑය හැදුවේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේලා අතර වම් අකු ධාතුන් වහන්සේ මේ වෙනකොට වැඩ සිටින්නේ බ්‍රහ්ම ලෝකයේ සළුමිනිසෑයි. මහා බ්‍රහ්ම දෙවියන් ඇතුළු බ්‍රහ්ම දෙවිවරු වන්දනාමාන කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් විශාලතම ධාතුන් වහන්සේ හැටියට ඉතුරු වුණේ ලලාට ධාතුව නලල් තලයේ. අපේ හිස් කබලක් කොටස් 3කට විතර ගලවන්න පුළුවන්. ඒ අතර මේ ඉදිරිපසම තියෙන කොටස තමයි නලල් තලයේ ලලාට ධාතුව. මේ වෙනකොට ලංකාවේ සේරුආවිල මංගල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටිනවා. එතකොට දකුණු අකු ධාතුන් වහන්සේ විශාලතම ධාතුන් වහන්සේ නමක් හැටියට නොබිදී ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේ අනුරාධපුර තූපාරාම චෛත්‍ය වැඩ සිටිනවා. දන්ත ධාතුන් වහන්සේලා 4 නමකින් දෙනමක්ම ලංකාදීපේ වැඩ සිටිනවා. මහනුවර දළදා මාලිගාවේ එක දන්ත ධාතුන් වහන්සේ නමක් වැඩ සිටිනවා. සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල නාග ලෝකයට ගිය දන්ත ධාතුන් වහන්සේ නාග ලෝකයෙන් වඩම්මගෙන පැමිණිලා සෝමාවතී නිදන් කරා. සෝමාවතී චෛත්‍ය තුල වැඩ සිටිනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලාගෙන් විශාල ප්‍රමාණයක් ලංකාව වැඩ සිටිනවා. ඒ විතරක් නෙමෙයි ලෝකයේ දිව්‍ය ලෝකේවත් බ්‍රහ්ම ලෝකේවත් මනුස්ස ලෝකේ වෙන කිසිම රටක ධාතුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකට එකතු වෙච්ච චෛත්‍යයක් හොයනවා නම් ඒ තමයි ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ. බුද්ධ ශරීරයේ තිබුණේ සර්වඥ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8යි. මේ 8න් එක ඩ්‍රෝනයක්ම වැඩ සිටින්නේ රුවන්වැලි සෑයේ. එතකොට ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 237කට පස්සේ ධර්මාශෝක රජතුමා 84000ක් වෙහෙර විහාරස්ථාන හැදුවා. ඊතුරු සර්වඥ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7 අරගෙන. ඒ සෑම වෙහෙර විහාරස්ථානයකම ධාතුන් වහන්සේලා ටික ටික තැන්පත් කරා. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ පාත්තර ධාතුන් වහන්සේට උන්වහන්සේ දානේ වළඳපු පාත්තරයට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා ලංකාවට එව්වා. මේක සඳහන් වෙනවා මහා වංශයේ. ඒ කාලේ ලංකාවේ රජකම් කරපු දේවානම්පියතිස්ස රජතුමාට රජතුමනි ප්‍රිය නිරිඳුනි මම දඹදිව් තලයේ තුල 84000ක් වෙහෙර විහාරස්ථාන ඉදි කරලා සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරා. ඔබත් මේ ලංකාදීපයේ තුල යොදුනක් පාසා චෛත්‍ය හදලා වෙහෙර විහාරස්ථාන ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කියලා අර බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුන් වහන්සේට ධාතුන් වහන්සේලා පුරවලා ලංකාවට යොපු බව සඳහන් වෙනවා. එතකොට මේ පාත්‍ර ධාතුවට පුරවලා යොපු ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා අද ලංකාදීපයේ තුල නොයේක් ප්‍රදේශවල චෛත්‍ය රාජානන් වහන්සේ තුල ධාතු කරඬු තුල බුදු පිළිම වහන්සේලා තුල තැන්පත් කරලා තියෙනවා. මේ වගේ ලංකා පුරා සිද්ධාස්ථාන බොහෝමයක සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ නිසා
තවමත් බුදුරජාණන් වහන්සේගේ අබෑටේක ප්‍රමාණයේ පුංචි සර්වඥ ධාතුන් වහන්සේ නමක් තුල පවා ඒ බුද්ධ ශක්තිය ගැබ් වෙලා තියෙනවා. ඒ නිසායි පින්වතුනි අවුරුදු 5000ක් අවසන් වෙනකොට ලෝකේ සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ම එකට එක තැනකට එකතු වෙලා අර බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තිබ්බ ආකාරයටම ලලාට ධාතුව නළල මත පිහිටනවා. දන්ත ධාතුන් වහන්සේලා 4 නම ඒ තැන්වල පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා දෙනම ඒ උරහිස් තුල එතන පිහිටනවා. අනෙක් සියලුම පුංචි පුංචි බිඳී ගිය ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා ඇටසැකිල්ලක් අර අස්තිය ඒ විදිහටම සකස් වෙලා බුදුරජාණන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලා තිබ්බේ කොයි ආකාරයෙන්ද ඒ විදිහටම සකස් වෙලා බුද්ධ ශරීරයක් ලැබෙනවා. ඒ බුද්ධ ශරීරයේ තමයි ඉස්සරලාම ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ රුවන්වැලි සෑයෙන්. එතනින් අහසට පැන නගින සර්වඥ ධාතුන් වහන්සේලා බුද්ධ රූපයක් ලැබිලා ප්‍රාතිහාරයක් පාලා එතනින් වැඩම කරනවා නාගදීප චෛත්‍ය රාජානන් වහන්සේ ළඟට. නාගදීප චෛත්‍ය රාජානන් වහන්සේ තුල වැඩ සිටින මණික් පුටු අහසට පැන නැගලා ඒ මත පිහිටන සර්වඥ ධාතුන් වහන්සේලා ඩ්‍රෝනේ එතනින් වැඩම කරනවා බුද්ධ ගයාවේ වජිරාසනේ ළඟට. මේ බුද්ධ ගයාවේ වජිරාසනේ ළඟදී තමයි ලෝකේ හැම තැනම තියෙන සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙන එක්තැන් වෙන තැන. නාග ලෝකයේ තියෙන ධාතුන් වහන්සේලා, මනුස්ස ලෝකයේ සෑම චෛත්‍යකම තියෙන සර්වඥ ධාතුන් වහන්සේලා, ඒ වගේම දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ තියෙන සර්වඥ ධාතුන් වහන්සේලා සියල්ලම ඩ්‍රෝන 8ම එකට එකතු වෙලා බුද්ධ ශරීරයක් ලැබිලා අහසේ බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශරීරයේ උන්වහන්සේගේ පිරිනිවන් පාන්න කලින් කරපු අදිෂ්ඨානයට අනුව යමා මහ ප්‍රාතිහාරයක් සිද්ධ වෙනවා. එතකොට යමා මහ පෙළහර පාන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. 이르දිමතුන් අතර අග්‍ර මුගලන් මහරහතන් වහන්සේටවත් යමා මහ පෙළහර පෑමක් කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ නමකට පමණයි යමා මහ ප්‍රාතිහාරයක් පාන්න පුළුවන්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් අවසන් වෙනකොට ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධ ශරීරයක් ලැබිලා යමා මහ ප්‍රාතිහාරයක් අහසේ සිද්ධ වෙනවා නම් ඒ ධාතුන් වහන්සේලා තුල අදටත් කොයිතරම් බුද්ධ ශක්තියක් ගැබ් වෙලා තියෙනවද? යමා මහ ප්‍රාතිහාරයේදී සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වරූපේම දසදහස් ගණනින් නොයෙක් බුද්ධ ශරීර අහසේ මැවෙනවා එක එක ඉරියව් වලින් වැඩ සිටිනවා. ඒ බුද්ධ ශරීරයේ රෝම කූප අතරින් ගිනි ජාලාවක් අහසේ විහිදවනවා. එක එක රෝම කෝපයෙන් ගිනි ජාලාවක්ද දිය දහරාවක්ද විහිදෝලා අර ගින්න ජල දහරාවෙන් නිවනවා අහසිදිම. මේ වගේ නොයෙක් විස්මිත ප්‍රාතිහාරයන් යමා මහ පෙළහර තුල බුදුරජාණන් වහන්සේ නමකට දක්වන්න පුළුවන්කම තියෙනවා. ඒ ප්‍රාතිහාරය ඇහෙන් දකින්න ලැබෙනවා. ඒ වෙනකොට අනාගතේ අවුරුදු 5000ක් යනකොට මේ ලෝකේ ඉන්න ඒ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට ඊළඟට දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන් බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන් ඇතුළු උක්ෂ දේවතාවුන් ආදී ඒ සියලුම දෙනා ඒ සිදුවීම දැකලා අවසාන වතාවට බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමක් ඇති කරගෙන විශාල පිරිසක් සුගතිය උපදිනවා. බොහෝ පිරිසක් ධර්මය අවබෝධ කරගෙන මාර්ගඵල අවබෝධ කරගන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන දිව්‍ය ලෝකේ උපදින්න ධර්මය අවබෝධ කරගන්න ලැබෙන අවසාන අවස්ථාව. ඒ විදිහට යමා මහ ප්‍රාතිහාරයේ පාලා අවසන් වෙනවා සමගම අහසෙම ඒ බුද්ධ ප්‍රතිමාව ඒ බුදුරජාණන් වහන්සේ අහසෙම ඇවින බුද්ධ රූපය ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තියෙන් නිර්මාණය වෙන ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක්ම එකතු වෙලා නිර්මාණය වෙන බුද්ධ ශරීරය අහසෙම දැවිලා පිලිස්සලා අතුරුදහන් වෙලා යනවා. ඒ තමයි ධාතු පරිනිර්වාණය. අවුරුදු 5000ක් අවසන් වෙනකොට ඔය ආකාරයට ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා අවසන් වුණාට පස්සේ ආයෙමත් ලෝකෙ බුදුරජාණන් වහන්සේ නමකගේ සර්වඥ ධාතුන් වහන්සේ නමක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් යනකම් දකින්න වන්දනාමාන කරගන්න අවස්ථාවක් මේ මිනිස්යන්ට නැතුව යනවා. ආයෙමත් සර්වඥ ධාතුන් වහන්සේ නමකට වන්දනා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ කොයි කාලෙකදීද?
අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පස්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මිනිස් ආයුෂ 80000කට වැඩි වෙච්ච කාලෙක තමයි මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පෑවට පස්සේ තමයි උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ ඉතුරු වෙන ධාතුන් වහන්සේලා තමයි ආයමත් ලෝකේ සර්වඥ ධාතුන් වහන්සේලා හැටියට වැඩ සිටින්නේ. එහෙමනම් මේ වෙනකොට මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න ඔබ වාසනාවන්තද නැද්ද? වාසනාවන්තයි. දැන් බලන්න මම ඔබට දේශනාව පටන් ගන්නකොටම පෙන්නලා දුන්නා අර වයසට ගිය අම්මා කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් බණහලා නෙමෙයි උන්වහන්සේව දැකලා හිත පහදවාගෙන වන්දනා කිරීමෙන් පවා දිව්‍ය ලෝකෙ ඉපදුනා. එහෙමනම් අදත් මේ ලෝකේ ඉන්න සද්ධාවන්ත අයට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානව සර්වඥ ධාතුන් වහන්සේලා ලෝකේ වැඩ සිටිනවා. ඒ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරලා අප්‍රමාණ පින් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ස්පර්ශයේ ලැබපු පූජනීය ජයශ්‍රී මා බෝධීන් වහන්සේ ඇතුළු අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරලා වැඩ සිටිනවා. එතකොට මේ ත්‍රිවිධ චෛත්‍යයට අපි වන්දනාමාන කරනවා නම් මම මේ ජීවමාන බුදුරජාණන් වහන්සේටයි වන්දනා කරන්න කියලා. සමාන සිතෙන් වන්දනා කරනවා නම් බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානම විපාක ප්‍රතිඵලයන් අපට අදත් අප්‍රමාණ පින් දහම් රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් මේ පින්වත් හැම දිනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල තුනුරුවන් කෙරෙහි අනන්ත හිතේ ඒ බුදුරජාණන් වහන්සේලාගේ ගුණ ගැන අනන්ත බුදු ගුණ ගැන සද්ධාාවක් ඇති කරගෙන මේ සර්වඥ ධාතුන් වහන්සේලාට ශ්‍රී පාද සලකුණු වල ත්‍රිවිධ චෛත්‍යයන්ට වන්දනාමාන කරලා අප්‍රමාණ පින් රැස් කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා ආශිර්වාද